සෞදි අරාබියෙන් දිනේෂ් නදීක මහතාව අයිබෝන් ඇහෙනවද උඹලන්ට? ඇහෙනවා පැහැදිලි. මට පොඩ්ඩක් අපේ හාමුදුරුවන්ට කතා කරන්න පුළුවන්. කතා කරන්න කියන්නේ මට පණිවිඩයක් කියන්න විතරයි තියෙන්නේ. මේ මම අදහසක් දක්වන්නම්. මම මේ යකෙක් වගේ හිටිය මිනිස්සෙක්. මටත් මේ දේශනාව අහන්න මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මට මේ දේශනාව අහන්න පුළුවන් වුණේ. මම එදා ඒ දේශනාව ඇහුව දවසේ මම ඒ තත්ත්වෙම තමයි හිටියේ යකෙක් වගේ හිටිය මිනිස්සෙක්. ආම්දුරුන්ගේ දේශනාව ඇහුව විතරයි මම නැගිටි වෙනම මිනිස්සෙක් වුණා. මම දන්නේත් නැහැ මට මොනවද උනේ කියලා එන්නේ ඒ දවසේ. එදාන් පස්සේ මම මේ අද වෙනකන් දැන් ආම්දුරුන්ගේ දේශනාවලට සවන් දීලා මම මගේ හිත ගොඩාක් හැම ප්‍රශ්නෙටම මූණ දීලා දැන් මම මගේ හිත ගොඩාක් හයිය කරගෙන තියෙනවා. මම කියන්න කැමති මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මේ රාතන් වහන්සේ කියන දේවල් අහන්න කියන මොකද මේ අපුහාරි මේ ආදර්ශයට අරගෙන මේ අපි යක්කු වගේ හිටිය මිනිස්සු. මට එදා තේරුණා මේ අඟුලිමාලට බුදුහාමුදුරුවෝ කියලා අඟුලිමාලට මොකක්ද උනේ කියන එක මට හොඳට තේරෙනවා. අපි යක්කු වගේ හිටිය මිනිස්සු. අපුව වෙනස් කරන්න මේ හාමුදුරුවන්ට පුළුවන් වුණා. මේ අනිත් මිනිස්සුන්ට මේ පණිවිඩය තේරෙන්න ඕන. මේ පණිවිඩය තේරිලා මේ ධර්ම මාර්ගයේ එන්න ඕනි. ඒක තමයි මගේ තියෙන එකම ඉල්ලීම. ඔව් ඇත්තටම ඕනම යකෙක් වගේ මිනිහෙක් මේ දේශනාව අහුවාම මෘදු වෙන්න ඕන. මේ දේශනාව මේ කොන්දපණ නැති යමක් කමක් කරගන්න බැරි මිනිස්සුන්ට කරන දේශනාවක් නෙමෙයි. අඟුලිමාලයන්ට, ආලවකට, සුචිරෝමට, කරරෝමට එවැනි මහා දරුණු මිනිසුන් සුමගට ගන්න කරන දේශනාව. මේ ආර්ය විනය දේශනා කරන්නේ. විමුක්ති මාර්ගයේ දේශනා කරන්නේ. ඒ විමුක්ති මාර්ගයේ කවුරු හරි නිදහසේ ශ්‍රවණය කරගෙන හිටියොත් සිතේ තිබිච්ච සියලු ප්‍රශ්න නිදහස් වෙලා, සිත සුවපත් වෙලා, සෞභාග්‍ය උදා වෙලා ජීවිතේ වාසනාවන්ත වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට පේනවා මේ තරුණයා පිටරටක ඉන්නේ. ඉතින් ඇත්තටම මුකුත් කරන්න ඕනේ නැහැ. මේ කියන ටික අහගෙන හිටියනම් ඇති. එහෙම වුණොත් ජීවිතේ වාසනාවන්තයි. ඔහු හැමෝගෙම ඉල්ලීමකුත් කරනවා මේ දේශනාවල් අහන්න කියලා. ඇත්තට මේ දේශනාව අහුවාම තමයි හිත පිරිසිදු වෙන්නේ. වෙන අමුතුවෙන් මුකුත් කරන්න ඕනේ නැහැ. එහෙම වුණොත් තමයි මං හිතන්නේ අනිත් අයටත් මේ ධර්මයේ වටිනකම තේරෙන්නේ. මිනිස්සු වටිනකම තේරුම් ගන්න ඕන.